Hi everyone. Today I'm going to show you about my vegetable garden. Today I'm going to cut beetroot leaf. It was so much, but I will keep beetroot the rooted because they are small. The leaves become super big. I thought it's better I cut leaf so they will give you more bigger beetroot. හලෝ යාළුවනේ. ඉතින් ඔන්න අදත් මම ආවා තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන. අද මම බීට්රූට් වල රතු වල කොළ කපන්න යන්නේ. මගේ වැඩපොලේ යාළුවන්ට දෙන්න ඒගොල්ලෝ කනවා. මමත් කනවා. මැල්ලුම් හදලා හරිම රසයි. මම දෙපාරක් තුන් පාරක් මම හදාගෙන කෑවා. ඉතින් මට මේ කොළ ගොඩක් වැඩි තනි මම නිසා ඉතින් මං හිතුවා මගේ වැඩපොලේ අයට දෙනවා කියලා. එහෙනම් බලමු මේ කපාගත් රතු වල කොළ. තව මේ ටිකත් මම කපන්න යන්නේ. ඒ වගේම මේ ග්‍රෝන් කෝල් කියන්නේ ඒ ටිකත් මම කපලා මමත් ටිකක් තියාගෙන යාළුවන්ට දෙන්න ඉන්නේ. මේ ග්‍රෝන් කෝල් වලින් මේ කොළ කැඳ හදලා මේ බිව්වහම හරි රසයි. මම හැදුවා දෙපාරක් මම මේ ග්‍රෝන් කෝල් වලින් කොළ කැඳ හදලා තියෙනවා. හරිම රසයි. සාමාන්‍ය විදිහට තමයි. එන රැඳිලා ඉන්න. So I cut off all the leaf. Only keep it rotten so it will be grow more. ඉතින් ඔන්න මම කොළ ටික කැපුවා. කපලා මේ අල ටික එහෙමම තිබ්බා. තව පස් ටිකක් ඒට උඩින් දාන්න යන්නේ. එතකොට මේව තව ටිකක් හොඳට ලොකුවට වැවෙන නිසා මේ තියෙන ස්ට්‍රෝබෙරි ගහ. මේ තියෙන ස්ට්‍රෝබෙරි. මේක ඉතින් පළ කන්න පුළුවන් ලබන අවුරුද්දේ වගේ තමයි. මේ අවුරුද්දේ මං හිටුවේ. මේ තියෙන්නේ මිංචි කොළ. මේ තියෙන තක්කාලි නෝකෝල් ගහක්. රතු නෝකෝල්. වම්බටු ගහක්. මිරිස් ගහක් තියෙනවා. මේ සැලඩ් කොළ. මේ මල්. මේ තක්කාලි. මේ ගෝවා පැලයක්. මෙතන රුබාබ් තිබුණේ. ඒ රබබර් මම කපලා පොඩියට කපලා ෆ්‍රීසර් එකට දැම්මා. මම තියාගත්ත මටයි මගේ යාළුවෙක් ඉන්නවා ලංකාවේ කෙනෙක්. එයාට ටිකක් දෙන්නයි. මේ අනිත් ඒවා ඔක්කොම මේ මල් පැලේ නම් දැන් මං ගැලෙව්වා. මේ තියෙන්නේ මගේ වැඩපොලේ යාට දෙන්න තියෙන ටික. මේ ටික තමයි දැන් මං ආයේ කපන්න යන්නේ. මේ කෝල් జాතිය. මේ තියෙන්නේ පස් පිරෙව්වට පස්සේ මං දැන් මේ එළවලු ටික මගේ යාළුවන්ට ගිහිල්ලා දෙනවා වැඩපොලේ. වීඩියෝ එක කට් වුණොත් මම නැවත වීඩියෝ එක අරගෙන එන්නම්. එහෙනම් දැනට තියන්නම් ජෙස්පීට හැමෝටම